රුමේෂ් තරංග. ඔව් රෝම ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී මීටර් 92.62ක් විසි කරලා රන් පදක්කමක් දිනාගත්තාට සංක්‍රාන්ති අපෙන් උණුසුම් සුබ පැතුම්. මීටර් 92.62ක් කියන්නේ නිකන් දුරක් නෙවෙයි. එහෙම කියන්න හේතු කීපයක් තියෙනවා. අංක 1 දැනට ආසියාවේ විසිකර ඇති දෙවෙනියට වැඩිම දුර. අංක 2 මුළු ලෝක ක්‍රීඩා ඉතිහාසයේම 8 වෙනියට හොඳම විසිකිරීම. අංක 3 වසර 20කට පසු ඩයමන්ඩ් ලීග් තරඟ වාර්තාව මීටර් 2කින්ම අලුත් කිරීම. අංක 4 2026 වර්ෂයේ ලෝකේ ඕනෑම ක්‍රීඩකයෙක් දැක් වූ හොඳම දක්ෂතාවය. මෙච්චර දුරක් විසිකිරීම පිටිපස්සේ තියෙන විද්‍යාව නම් හරිම පුදුමයි. ඒ මොනවද කියලා අපි බලමු. අංක 1 නිවැරදි කෝණය. හෙල්ලේ උපරිම දුරක් යන්න නම් සාමාන්‍යයෙන් අංශක 30ත් 36ත් අතර කෝණයකින් හෙල්ලේ මුදා හරින්න ඕන. අංක 2 වේගය සහ ගම්‍යතාවය. ක්‍රීඩකයා දුවගෙන එන වේගය සම්පූර්ණයෙන්ම ශරීරය හරහා අතටත් එතනින් හෙල්ලටත් මාරු කර ගන්න ඕන. සාමාන්‍යයෙන් මෙච්චර දුරක් විසි කරන්න හෙල්ලය පැයට කිලෝමීටර් 100ක වගේ ආරම්භක වේගයක් ගන්න ඕන. අංක 3 වායු ගතික හැඩය. හෙල්ලේ කොහොමත් නිර්මාණය කරලා තියෙන්නේ වාතය කපාගෙන යන්න. මෙන්න මේ හෙල්ලේ අතාරින විදිහේ යම් වැරැද්දක් වුණොත් වාතයේදී හෙල්ලේ ගැස්සිලා බිමට වැටෙනවා. රුමේෂ් මෙන්න මේ භෞතික විද්‍යාත්මක සාධක 100%ක් නිවැරදිව කරපු හින්දා තමයි මෙච්චර දුරක් විසි කළේ. නැවතත් අපේ රටට ආඩම්බරයක් ගෙනාව රුමේෂ්ට උණුසුම් සුබ පැතුම්. ලෝකේ තවත් මේ වගේ දේවල් පිටිපස්සේ තියෙන විද්‍යාව දැනගන්න සංක්‍රාන්ති සමග එකතු වෙන්න. සුබ දවසක්.